e-wallet එක පිළිබඳ හැඳින්වීම. e-wallet එක කියන්නේ ඔබ අපේ ආයතනයට සම්බන්ධ වුණු දවස් ඉඳන් සියලුම විස්තර බලා ගන්න පුළුවන් විදිහට හදපු wallet එකක්. මේ තුලින් ඔබගේ සම්පූර්ණ ඉපීම, ආයතෙන් ඔබගේ බැංකු ගිණුමට බැර කළ මුදල, ඊළඟ ගිණුම්ගත කිරීමට ඉතිරිව ඇති මුදල, ඔබ සිදු කළ කාර්යයන් සහ ප්‍රමාණයන්, ඔබගේ කණ්ඩායමේ සමාජිකයන් පිළිබඳ විස්තර ඇතුළු ගොඩක් දේවල් මේ e-wallet එක තුලින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු e-wallet එකට log වෙන්නේ කොහොමද කියලා. ඔයාලා ආයතනයට විස්තර එවලා ආයතනින් ඔයාලව ලියාපදිංචි වුණාම ඔයාලට ලැබෙනවා මෙන්න මේ වගේ මැසේජ් එකක්. ඒකේ මේ තියෙන්නේ user name එක සහ password එක. ඒ කියන්නේ ඔයාගේ හඳුනා ගැනීමේ අංකය සහ රහස්‍ය අංකය. මේ හඳුනා ගැනීමේ අංකය තමයි e-wallet එකේ user name එක විදිහටත් ඒ වගේම ආයතනය ඔබව හඳුනා ගැනීමටත් භාවිතා කරන්නේ. අනිවාර්යෙන් මේ දෙක මතක තියාගන්න, නැත්නම් කොහේ හරි සේව් කරලා තියාගන්න. හරි, අපි දැන් බලමු e-wallet එකට log වෙන්නේ කොහොමද කියලා. Unicorn Solutions කියලා Google search කරලා මෙන්න මේ විදිහට ඔයාලට යන්නත් පුළුවන්. නැත්නම් ආයතනෙන් මෙන්න මේ e-wallet එකේ link එක ඉල්ලගෙන ඒ link එක හරහා ඔයාලට log වෙන්නත් පුළුවන්. මේ දෙආකාරයෙන්ම පුළුවන්. ඔයාලා Google search කරලා යනවා නම් මෙන්න මේ විදිහට Unicorn Solutions කියලා type කරන්න. type කරලා මෙන්න මෙතන click කරන්න. click කරෙන් පස්සේ මෙන්න මේ විදිහට එනවා. මේකෙත් මේ Unicorn Solutions කියන එක touch කරන්න. touch කරෙන් පස්සේ ඔයාට මෙන්න මේ විදිහට interface එකක් එනවා. මෙතන login button එක click කරන්න. login button එක click කරෙන් පස්සේ ඔයාට ඔයාගේ user name එක සහ password එක ගහන තැන එනවා. මෙන්න මෙතන හරියටම message එකේ ආපු එක හරියටම බලලා user name එක type කරන්න. හරියටම බලන්න USCN බිඳුව නම් USCN බිඳුව ඒක හරියටම type කරන්න. password එකත් හරියටම simple capital බලලා, මොකද simple capital කලමක් password එකක් ඇවිල්ලා ඇත්තේ ඔයාට simple capital බලලා හරියටම type කරලා මෙන්න මේ sign in button එක click කරන්න. sign in button එක click කරායින් පස්සේ ඔයාට මෙන්න මේ විදිහට එනවා. ඒක done කරලා මෙන්න මේ විදිහට මෙන්න මේ interface එක බලන්න. මෙන්න මෙතන my reference number කියන්නේ ඔයාගේ user name එක. ඒ කියන්නේ ඔයාගේ user ID එක. එතකොට මේ total amount කියන්නේ ඔයා අපිත් එක්ක සම්බන්ධ වුණ දවසේ ඉඳන් මේ වෙනකන් අපි හරහා අපිත් එක්ක වැඩ කරලා උපයලා තියෙන මුදල. මේ අපි අලුත් wallet system එක පටන් ගන්න දැන් මාස දෙකක් පමණ වෙනවා. මේ අහඹුලස් තෝරාගත්ත wallet එකක්. මේකේ නා මාස දෙකක් තුල මෙන්න මේ මුදල උපයලා තියෙනවා. එතකොට මෙන්න මෙතන පෙන්වන්නේ total withdrawals වල පෙන්වන්නේ අපි ඒ කෙනාට මේ වෙද්දී ගිණුම් ගත කරලා තියෙන මුදල. එතකොට මේ total pendings වල පෙන්වන්නේ අද මේ වීඩියෝ එක ගනිද්දී ඒ කෙනාට අපි තව ගිණුම් ගත කරන්න තියෙන මුදල. ඊළඟට ඔයාලා මාසය තුල වැඩ කරපු ප්‍රමාණවල් බලන්න කොහොමද? මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියන් පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ඔයාලා කරන වැඩ සහ quantity කරපු වැඩ ප්‍රමාණයන්. මෙන්න මෙතන next button එක click කරලා යන්න අන්තිමටම. එතකොට ඔයාට පෙන්නයි ඔයා අවසාන මාසවල කරපු වැඩ list එක. දැන් මෙයා 2025 පෙබරවාරි මාසේ Facebook shares කරලා තියෙනවා. ඒතර අනිත් වැඩත් කරලා තියෙනවා. මේ 2025 පෙබරවාරි කියලා එක පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහට වම් අත පැත්තට යන්න ගියයින් පස්සේ ඔයාට පෙන්නයි ඒ කරපු වැඩ ප්‍රමාණයන්. එතකොට ඔයාට බලන්න පුළුවන් අපි group එකේ update වෙන දිනයන් පිළිබඳ විස්තර දානවා. මේක update කරපු දින පිළිබඳ විස්තර දානවා. ඒ විස්තරත් එක්ක ඔයාගේ update වෙච්ච ප්‍රමාණය හරිද කියලා ඔයාට බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයා කණ්ඩායම සමාජිකයන්ගේ විස්තර බලන්න මෙන්න මෙතන මේ තියෙන ඉරි කෑලි තුන ක්ලික් කරන්න. ක්ලික් කරෙන් පස්සේ ඔයාට එනවා list එකක්. ඒ list එකේ මෙන්න මේ my details ක්ලික් කරෙන් පස්සේ view my referrals කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරෙන් පස්සේ ඔයාගේ කණ්ඩායමේ ඔයා හඳුන්ලා දුන්න සමාජිකයන්ගේ සම්පූර්ණ විස්තරයක් එනවා. ඔයාට ඒ ඇතුළේ බලන්න පුළුවන්. එතකොට ඒ වගේම මෙතන මේ wallet filtered by date කියලා තියෙනවා. ඒ wallet filtered by date කියන්නේ අපි මාසය තුල බලන්න හදපු ඔප්ෂන් එකක්. නමුත් ඒක මේ වෙද්දී අපි ඩෙවලොප් කරගෙන යන නිසා ඒක හරියටම වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ඒක ක්ලික් කරන්න එපා. මාසය තුල කරන වැඩ අර ඉස්සෙල්ලා මම කිව්ව ඩෑෂ්බෝඩ් එකකින් බලන්න.
මේ වීඩියෝ එක තුලින් ඔයාලට e-wallet එක පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලැබුණයි කියලා අපි හිතනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට 077 3 216 201 අංකයට Telegram එකක් හරහා පණිවිඩයක් යොමු කරලා ඒ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්.